ඔන්න ඉතින් මේ තියෙන්නේ මෙන්න මේ විදිහට 2 portion එකයි. Welcome to Travel Map 365. ඔන්න ඉතින් අද වෙනස්ම vlog එකකින් තමයි ආවිල්ලා තියෙන්නේ. හැමදාම travel vlog එකකින් ආවේ. මේ දවස් ටිකේම travel vlog බලලා කම්මැලිත් ඇතිනේ. ඔන්න ඉතින් ඒකින්ද අපි ආවද food vlog එකක් අරගෙන. ඉතින් ඔයාලත් ආසද authentic vibe එකේ බිරියානි එකක් try කරලා බලන්න. එහෙනම් හොඳම තැන තමයි Home Sweet Home. ඉතින් එයාලගේ මම ගෙන්න ගත්තා මේ තියෙන 2 portion බිරියානි එක. ඊට පස්සේ මේ තියෙන 1 portion බිරියානි එක. අපි try කරලා බලමු මේක ඇත්තටම කී දෙනෙට ඇති වේද රස කොහොමද කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි එයාලගේ පැකින් එක එන්නේ. මේක 1 portion and මේක 2 portion. එතකොට එයාලගේ brand name එක තියෙනවා Home Sweet Home කියලා. ඒකේ number එකත් එයාලගේ ගහලා තියෙනවා. අපි ඉතින් try කරලා බලමු කොහොමද මේක තියන්නේ කියලා. මම try කරලා බලනවා මේ 1 portion එක මොකද අනිත් එක ගත්තේ ගෙදර ආයෙත් කන්න ඒක 2 portion. ඉතින් මේක කාලා බලමු අපි කොහොමද කියලා. ඇත්තටම මේක ඕපන් කරනකොට පුදුම සුවඳක් ආවේ. හරිම සුවඳයි. ඒ වගේම මේ කන්නේ කොහෙන්ද කියලා හිතා ගන්න බෑ. ඒ තරම් හොඳට පිරෙන්නම බත් දාලා දෙනවා. අපි බලමු මේක try කරලා. ඉතින් මේ Home Sweet Homes ලගේ බිරියානි එකේ අපිට හම්බ වෙනවා මෙහෙම රයිස් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ වෙනම බිරියානි ග්‍රේවි එකක් හම්බ වෙනවා. ඊට අමතරව chili paste හම්බ වෙනවා. මම වැඩි සැරකන්න කැමති නැති හින්දා මම ඒක නම් ගත්තේ නැහැ. ඉතින් මේ පැකේජ් එකට ওই දේවල් තමයි ඉන්ක්ලූඩ් වෙන්නේ. මම ඉතින් මේකෙන් පොඩ්ඩක් දාගෙන මුලින්ම try කරලා බලනවා කොහොමද කියලා. අතරම මාරම රසයි. අර බිරියානි වලින් එනවා රියල් වයිබ් එක. අර අපිට බිරියානි කියලා දැනෙන විදිහට ඒ වයිබ් එක හොඳටම සෙට් වෙන බිරියානි එකක් තමයි මේක. ඔයාලා අනිවාර්යෙන්ම try කරලා බලන්න. මොකද මම එකපාරට try කරලා තිබ්බ ඇත්තටම. ඒ හින්දාම ආපහු ඕඩර් කරේ. ඉතින් ඔයාලට ඇත්තට මේ වගේ බිරියානි එකක් රසට ගන්න ඕන නම් Home Sweet Home ලට කෝල් එකක් දීලා අදම ඔයාලගේ ඕඩර් එක ගන්න. ඔන්න ඉතින් ඔයාලට අයිඩියා එකක් ගන්න ඕන හින්දා මම මේ 2 portion එකත් ඕපන් කරලා පෙන්නන්නම්. අර 1 portion එකත් ඇත්තටම හොඳට බඩ පිරෙන්න තියෙනවා ඇති තරම් කන්න. මේ තියෙන්නේ එයාලගේ 2 portion බිරියානි එක. මේකට 2 eggs include වෙනවා. ඊට අමතරව ඩ්‍රම් ස්ටික් දෙකක්, ඊට පස්සේ අන්නාසි කෑලි, පිපිඤ්ඤා කෑලි හැමදේම එක උඩින් හොඳට කජු දාලා තියෙනවා. ඇත්තටම කියන්න වචන නැහැ. මාරම රස බිරියානි එකක්. ඔයාලා try කරලා බලන්න. මේක නම් ඇත්තටම 3 දිනකට විතර ඒ කියන්නේ ගෑල් ළමයි නම් කොහොමද 3 දිනකට කන්න පුළුවන්. අර කලින් කවපු එකත් සෑහෙන්න බඩ පිරෙන්න තිබ්බා. ඉතින් මේකත් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඔයාලා කල්පනා කරනවා ඉතින් රසම රස බිරියානි එකක් කෑවට පස්සේ හොඳ ඩෙසර්ට් එකක් තියෙන්න ඕන නේද? ඉතින් මේ Home Sweet Home ලා රසම රස බිරියානි විතරක් නෙමෙයි මෙන්න මේ වගේ රසම රස වටලප්පනුත් දෙනවා. ඉතින් මේ වටලප්පන් එක දෙන්නෙට කන්න පුළුවන්. මම වටලප්පන් කන්න ගොඩක් ආසයි හින්දා මම ඉතින් තනියම කන්න මේක ගත්තා. අපි try කරලා බලමු කොහොමද කියලා. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. එකක් කියන්න දෙයක් නැහැ. හරිම රසයි. කජුත් තියෙනවා.
මිදි දාලා තියෙනවා. අතර මේක දෙන්නට කන්න ඇති හොඳටම. ඉතින් ඔයාලට මේවත් try කරන්න පුළුවන්. මම මෙයාලගේ නම්බර් එක උඩින් දාන්නම්. ඒ වගේම මෙයාලගේ තව එක ෆුඩ් අයිටම්ස් තියෙනවා. එයාලගේ page එකට ගියොත් ඔයාලට පුළුවන් මේ වගේ රස ෆුඩ් වර්ග try කරලා බලන්න. ඉතින් මේ home sweet home ලගේ බිරියානි එතකොට වටලප්පන් විතරක් නෙමෙයි යාලා කේක්ස් හදනවා ඊට පස්සේ කප් කේක් ඔයාලට බර්ත්ඩේස් වලට ඊට පස්සේ වෙඩින්ග්ස් වලට ඕනම අයිටම් එකක් ඔයාලට ඕඩර් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම මෙයාලගේ ප්‍රයිස් ලිස්ට් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඔයාලට පුළුවන් ඕන විදිහකට ඒ දේවල් බලලා මෙයාලටත් ඕඩර් එකක් දාන්න. ඉතින් ආයි වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.